අපි මීට පෙර වීඩියෝ එකෙන් කතා කරා කොහොමද Alibaba එකේ සප්ලයර් කෙනෙක් සොයාගන්න පුළුවන් ක්‍රම දෙකක් පිළිබඳව. ඉතින් මේ වීඩියෝ එකෙන් කතා කරනවා එහෙම සොයාගන්න සප්ලයර්ස්ලා අතරින් හොඳම සප්ලයර් තෝරගද්දිවා සැලකිලිමත් වෙන්න ඕන කරුණු මොනවද කියන එක සම්බන්ධයෙන් තමයි අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. හැම වෙලාවෙම ඔයා තෝරගන්න සප්ලයර් ට්‍රේඩ් ඇෂුරන්ස් සහතිකය හිමි සප්ලයර් කෙනෙක් වෙන්න ඕන. ඔයාට පුළුවන් එයාගේ ප්‍රොෆයිල් එක ගාව මෙන්න මේ විදිහේ ලාංඡනයක් වඩ බලා ගන්න පුළුවන්. මේ ලාංඡනයෙන් අඟවන්නේ Alibaba කාර්ය මණ්ඩලය විසින් සප්ලයර්ගේ ෆැක්ටරි එකට ගිහිල්ලා ප්‍රායෝගිකව පරීක්ෂා කරලා බලලා එයාට මේ අයිටම් එක සැපීමේ හැකියාවක් තියෙනවා කියලා Alibaba සයිට් එක විසින්ම ඒ පිළිබඳව වගකීම බාර ගන්නවා කියන එක තමයි මේ ලාංඡනයෙන් හඟවන්නේ. එතකොට ඔයා බය නැතුව මේ වගේ ලාංඡනයක් තියෙන සප්ලයර් කෙනෙක්ගෙන් භාණ්ඩ මිලදී ගන්න පුළුවන්. මොකක්ම හරි කටයුත්තක් නිසා වට භාණ්ඩ ටික නොලැබුණොත් ඔයාගේ පේමන්ට් එක වට නැවත ලබා ගැනීමේ හැකියාව තියෙනවා මේ වගේ සප්ලයර් කෙනෙක්ගෙන් ඔයා භාණ්ඩ මිලදීගෙන තියෙනවා නම්. මෙවැනි සප්ලයර් කෙනෙක් Alibaba සයිට් එකට සමාජික මුදලක් ගෙවලා බැඳීමක් තියෙන සප්ලයර් කෙනෙක් විදිහට තමයි සලකන්නේ. අංක 2 විදිහට අපි සලකන්නේ වෙරිෆයිඩ් සප්ලයර් කෙනෙක් වෙන්න ඕන. ඒ කියන්නේ බාහිර පාර්ශවයක් විසින් සප්ලයර්ගේ නිෂ්පාදනාගාරය වෙත ගොස් පරීක්ෂා කරලා බලලා තහවුරු කරලා තියෙන සප්ලයර් කෙනෙක් තමයි වෙරිෆයිඩ් සප්ලයර් කෙනෙක් කියන්නේ. ඉතින් එවැනි සප්ලයර් කෙනෙක්ගෙන් ඔයා භාණ්ඩ මිලදී ගන්නවා නම් ඔයාට ලොකු රිස්ක් එකක් නැහැ. හැබැයි ට්‍රේඩ් ඇෂුරන්ස් තියෙන සප්ලයර් කෙනෙක්ට වඩා රිස්ක් එක පොඩ්ඩක් වැඩි. ඉතින් ඔයාට පුළුවන් ට්‍රේඩ් ඇෂුරන්ස් තියෙන වෙරිෆයිඩ් සප්ලයර් කෙනෙක්ගෙන් භාණ්ඩ මිලදී ගන්නවා නම් ගොඩාක් රිස්ක් එක අඩුවෙන් ඔයාට භාණ්ඩ මිලදී ගැනීම කරන්න පුළුවන්. අංක 3 විදිහට සලකන්නේ එයා කොච්චර කාලයක් වෙබ්සයිට් එක තුල සේලින් කරනවාද කියන එක තමයි අපි සැලකිල්ලට ගන්නෙ. මෙතනදී අවුරුදු 5කටවත් වැඩි කාලයක් තිස්සේ Alibaba group එක තුල එයාලා භාණ්ඩ විකුණනවා නම් අන්න එවැනි සප්ලයර් කෙනෙක් තමයි ගොඩාක් යෝග්‍ය වෙන්නේ. මෙතන මෙන්න මේ විදිහට මෙන්ෂන් කරලා පෙන්නනවා එයාලා අවුරුදු කීයක් තිස්සේ මේ සයිට් එක තුල සේලින් කරනවාද කියන එක. මීළඟට ඔයා සැලකිලිමත් වෙන්න ඕන ඒ සප්ලයර්ගේ රේටින් එක පිළිබඳව. සාමාන්‍ය රේටින් එක 4.5ට වඩා වැඩි නම් එයා ගොඩාක් හොඳ සප්ලයර් කෙනෙක් විදිහට සලකනවා. ඉතින් ඒ වගේ රේටින් එකක් අවුරුදු 5ක් තිස්සේ තියාගෙන ඉන්න ඒ සප්ලයර් ගොඩාක් කැපකිරීමක් කරනවා. එයාගේ කස්ටමර්ස්ලාට එයා හොඳට සලකනවා කියන එක තමයි ඒකෙන් හංගවන්නේ. ඊළඟට ඔයා සැලකිලිමත් වෙන්න ඕන යත් එක්ක chat කරද්දී ඔයාට කොයිතරම් ඉක්මනට නැවත ඔයාට ප්‍රතිචාර දක්වනවද කියන එක. සාමාන්‍යයෙන් ඔයා මැසේජ් එකක් දැම්මට පස්සේ අඩුම තරමේ පැයක් දෙකක් ඇතුළත නැවත ඔයාට රිප්ලයි එකක් ලබා දෙනවද? මෙන්න මේ වගේ සප්ලයර් කෙනෙක් තෝරගන්න සැලකිලිමත් වෙන්න ඕන. ඒ වගේම එයා කොපමණ ගනුදෙනු සංඛ්‍යාවක් සම්පූර්ණ කරලා තියෙනවද කියන එක පිළිබඳව ඔයාට සැලකිලිමත් වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් මෙන්න මේ විදිහට ප්‍රොෆයිල් එකේ පෙන්නනවා මෙන්ෂන් කරලා කොපමණ සේල් එකක් කරලා තියෙනවද මේ වෙනකන්. ඒ වගේම කොපමණ ගනුදෙනු සංඛ්‍යාවක් කරලා තියෙනවද කියලා මෙන්න මේ විදිහට ඔයාලට බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේක වැඩි අගයක් තියෙනවා නම් ගොඩාක් හොඳයි. මූල්‍ය මේ අගය ගැන සැලකිලිමත් වෙනවා නම් ඩොලර්ස් ලක්ෂයකට වඩා වැඩි වෙන්න ඕන. ඒ වගේම ගනුදෙනු සංඛ්‍යාව ගැන සැලකිලිමත් වෙනවා නම් ගනුදෙනු 1000කට වඩාවත් වැඩි වෙනවා නම් ගොඩාක් හොඳයි. ඊට අමතරව ඔයාලට සැලකිලිමත් වෙනවා නම් සැලකිලිමත් වෙන්න පුළුවන්. එයා සතුව තියෙන සර්ටිෆිකේට් මොනවද කියලා ඔයාලට චෙක් කරලා බලන්න පුළුවන්. ගොඩාක් සප්ලයර්ස්ලා මේ සර්ටිෆිකේට් මෙන්ෂන් කරලා දාලා තියෙනවා එයාලගේ ප්‍රොෆයිල් එකේ. ඊට අමතරව එයාගේ කර්මාන්ත ශාලාවේ හැකියාවන් දාලා තියෙනවා. ඒ කියන්නේ කොපමණ සේවක සංඛ්‍යාවක් ඉන්නවද, කොපමණ ධාරිතාවක් තියෙනවද, කොපමණ ප්‍රොඩක්ට් ප්‍රමාණයක් එයා සතුව තියෙනවද, මෙන්න මේ විදිය ඩීටේල්ස් ඔයාලට මෙන්ෂන් කරලා තියෙනවා. ඉතින් මෙන්න මේවා පිළිබඳව ඔයාලට සැලකිලිමත් වෙන්න පුළුවන්. විශේෂයෙන්ම මම ප්‍රධාන වශයෙන් කියපු කාරණා පිළිබඳව සැලකිලිමත් විය යුතුයි Alibaba එකෙන් සප්ලයර් කෙනෙක් සොයාගද්දී. ඉතින් මේ වීඩියෝ එක අපි මෙතනින් අවසන් කරනවා. ඊවර්ඩ් මනි සබ්ස්ක්‍රයිබ් කරලා දිගටම අපිත් එක්ක රැඳී සිටින්න කියලා මතක් කිරීමක් කරනවා.